ගම් මට්ටමින් ඉතින් ওই හවුල් සංවිධානවල දහම් පාසල් පෙර පාසල් මරණාධාර සමිතිය පන්සලේ තියෙන සමිති වලට ඉතින් සහයෝගය දෙනවා. ඒවා තමයි ඉතින් ගම් මට්ටමේ ශ්‍රම දාන මේවා එහෙම කරද්දී ඔය ගම නැගුමෙන් මග නැගුමෙන් මේ සමුද්දියෙන් ඒ වගේ ආයතන වලකින් කරන්න වැඩසටහන් වලට මගේ දායකත්වය මම ලබලා දෙනවා. ඇත්තම විශේෂ වැඩ කොටසක් කරන්න ඕනේ. මොකද මේ අපේ ගම් මට්ටමේ ඉන්න සෑම කෙනෙක්ම නිලධාරි මට්ටමින් ගත්තා සාමාන්‍ය ජනතාව හැටියට අපි ගත්තත් කාන්තාව කියන එක්කෙනා කුස්සියට හේනට ගෙදරට සීමා වෙච්ච කෙනෙක් හැටියට තමයි අපේ සමාජය දකින්නේ. ඇත්තෙන්ම ඊට වැඩියෙන් අපට හොඳ බුද්ධියක්, හොඳ කල්පනාවක්, හොඳ හැකියාවක් යම්කිසි ප්‍රශ්නයකට පිරිමියෙකුටත් වැඩියෙන් ඔරොත්තු දීමේ හැකියාව තියෙන කාන්තාවට. ගෙදරක් ගත්තොත් පුංචි පවුලක් ගත්තොත් ඒ පවුල පුංචි පාර්ලිමේන්තුවක් වගේ තමයි. පවුල කියන්නේ. ඉතින් ඒ පවුලේ නඩත්තුව ගෙනියන්න එදිනෙදා ජීවිතේ හැම ප්‍රශ්න ගැටුම් සුවාම් පුරුෂයාගේ දරුවන්ගේ පවුලේ අයගේ හැම ඒ එන දේවල් වලට මුහුණ දීලා ඒක පාලනය කරගන්න පුළුවන් නම් ඇත්තෙන්ම අපිට රටක් පාලනය කරන එක ප්‍රදේශයක් පාලනය කරන එක කාන්තාවට එච්චර අසීරු ගැටලුවක් නෙමෙයි. මේ ලංකාවේ වැඩි පිරිසක් කාන්තා පක්ෂයේ සිටින නිසා අපේ ඡන්දේ අරගෙන අපි පිරිමි පක්ෂයේම හැමදාම පාර්ලිමේන්තුවට ප්‍රාදේශීය සභාවට වයඹ පළාත් සභාවට යවනවට වැඩිය අපේ කාන්තාවන්ගේ ප්‍රශ්න කාන්තාවක්කටම දැනෙන නිසා කාන්තාවක්ම සමාජයෙන් අද ගොඩාක් දුක් ගැහැට කරදර තාඩන පීන වලට මුහුණ දෙන්නේ කාන්තාව නිසා මේ කාන්තා නියෝජනයක් අවශ්‍ය කියලා මම හිතනවා.